එතුමාත් එතුමාගේ පවුලේ උදවියත් කාර්ය මණ්ඩලෙත් ඒ හැම දෙනාම එකතු වෙලා මේ කරන සත්ක්‍රියාව අද සමාජයේ මේ ඇත්තටම පොඩිම පහළම ඉන්න කෙනෙක් වගේ ඉඳගෙන ඇඳුමෙන් පැළඳුමින් පවා එතුමා හරිම මේ තැම්පත්. මට නම් හිතෙන්නේ ඇත්තටම පෙරුම් පුරාගෙන යන මේ කියලා. ඇත්තටම මේ ධර්මාවබෝධය දෙන දේ තාමත් මේ මහත්ඵල වාංශාංශය. මොකද ධර්මයෙන් හැමදේම අපි දැනගන්නේ. දැන් එතුමා වුණත් මේ සත්‍යාව කරන්නේ ධර්මාවබෝධය ඒ බණ අහලා ඒ වෙන් ලද අවබෝධයෙන් තමයි එතුමා වුණත් මේ සත්‍යාව කරන්නේ පෙළඹිලා තියෙන්නේ. මේ සංජය ටෙක්ස්ටයිල් ආයතනයේ මේ වගේ වැඩමුළුවක් මේ වගේ ක්‍රියාව සත්‍යාවක් කරන බව දැනගත්තේ අපේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නිලධාරීතුමියගේ. ඉතින් සංජය ටෙක්ස්ටයිල් අධිපතිතුමා මේ කරන සත්‍යාව ඇත්තටම අද සමාජයේ මෙවැනි සත්පුරුෂයන් බොහොම අඩුයි. ඉතින් මම එතුමාට මෙවැනි වූ සත්ක්‍රියා කරගෙන යන්න ඉදිරියට එතුමාට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව තුන්රුවන්ගේ පිහිට ලැබේවයි ප්‍රාර්ථනා කරනවා.